වැලිවේරිය පොඩි වැඩකට යන්නේ. ඒ හරිය තමයි ජයකිරණේ සේල් එක තියෙනවායි කියලා ආරංචි වුණා. ඉතින් යනවාද ජයකිරණ සේල් එකටත් යමු අපිත් එක්ක. මහා පාට කොමරු තියෙනවා. හුඟ දවසක ඉඳලා කහ කොමඩු ගෙඩියක් කන්න හිතාගෙන හිටියේ. හම්බුනේම නැහැ. ඔන්න පාරායින තිබිලා නැවැත්තුවා කහ කොමඩු කන්න. සාමාන්‍යයෙන් මෙතන අපි රතු කොමඩු කනවනේ කතාවක් තියෙනවා. කහ කොමඩු රතු කොමඩු වලට වඩා ගුණයිලු. ඇත්තද කියන නම් දන්නේ නැහැ. මෙයාලා ඉතින් කොමඩු ගන්න එන අයට කොමඩු කෑල්ලක රස බලන්නත් දෙනවා. ඉතින් අපි කොමඩු ගෙඩියක් ගත්තා. මෙයාලගේ කහ කොමඩු කිලෝ එකක් රුපියල් 450යි වෙන්නේ. මං හිතන්නේ ලාභයි. කොමඩු කෑල්ලකුත් කන්න දුන්නා. කන්න දීලා තමයි විකුණන්නේ. පැන්රහ ටිකක් අඩුයි. කොමඩු කාලා යනවා වැලිවේරිය පැත්තට. රසයි කොමඩු. ඔන්න ආවා අපි තැනට. ජයකිරණ සේල් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. මෙතෙන් තියෙනවන්න ගෑනු ළමයි කැමති ඒවා ඉස්සරහින්ම. කැමති නම් තෝරලා අරගන්න පුළුවන්. ගණන් වල නම් ලොකු වෙනසක් නෑ වගේ. තාත්තට ටේප් එකක් ගත්තා. මට පිහියක් ගත්තා. මෙතන ඉතින් හැම જાතියකම බඩු සේල් දාලා තියෙනවා. සේල් කියලා කිව්වට මං හිතන්නේ ජයකිරණේ කලින් තිබ්බ මිලට තමයි දාලා තියෙන්නේ. ගණන් අඩුවට දාපු බඩුත් තියෙනවා ඉතින්. මෙන්න මේක රුපියල් 1500යි උනේ. මේක මම ගත්ත අපේ අම්මට දානි ගෙනියන්න. ප්ලාස්ටික් නම් තියෙනවා මං හිතන්නේ ලොකු ප්‍රමාණයක්. ළඟපාතක ඉන්නවා නම් ඉතින් ඔයාලට පුළුවන් ඇවිල්ලා තෝරලා අරගන්න. මම බඩු ටික අරගෙන බිල් කරලා එනකොට මෙන්න මේ දෙන්නා මෙතන බීම බොනවා. මෙයාලගේ සේල් එකේ ඇවිදලා මහන්සිලා එන අයට මෙයාලා ගානේ බීම එකකුත් දෙනවා. මෙතන තියෙන සේල් එකක් විතරක් නෙමේ. මෙතන ප්‍රදර්ශනයක් තියෙනවා. ජයකිරණ මුදලාලි මහත්තයා ගාව තියෙන පරණ වාහනවල එකතුවක් තමයි මේ ප්‍රදර්ශනයට එකතු කරලා තියෙන්නේ. අපි බලමු මේවා මොන වගේද කියලා. මේ හුඟක් වාහන අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ෆිල්ම් වල විතරයි. මෙතනට ඔයාලා වොතින් S2ටම දැක ගන්න පුළුවන් වන්න. මෙන්න මේ කාර් එක ස්ටාර්ට් කරන්න තියෙන ඔය පේන හැන්ඩල් එකෙන්. මට හිතෙනවා ට්‍රැක්ටර් එක සිස්ටම් එක තමයි මේ කාර් එකේ තියෙන්නේ නැත්තේ. ඉතින් ඔන්න අපි ප්‍රදර්ශනෙත් බලලා ගෙදරට අවශ්‍ය කරන බඩුත් අරගෙන ආපු වැඩෙත් කරගෙන ගෙදර යන්නයි ලෑස්තිය. ඉතින් ඔහොම ඇවිද ඉන්නකොට අපිට ගෙදර එන්න පරක් වුණා. කඩෙන් කන්න කෑම කඩේකට ගියා. ඒ ගියාම එහා පැත්තේ කඩේ රස කැවිලි කඩයක්. නිකමට ගණන් බැලුවා අතිරස එකක් රුපියල් 90ක්. අතිරස කියන්නේ හදන්න මාරු කෑමක් නෙමෙයි. අපි කම්මැලි අපිට වෙලාව නැති නිසා තමයි අතිරසයක් කොච්චර ගණන් ගියේ. අද හරිම ඉක්මනට හරිම ලේසියෙන් රසටම හදනවා අතිරස. මීට කලිනුත් මම හදලා තියෙනවා. අදත් හදනවා. මෙතන තියෙනවා සීනි ග්‍රෑම් 500ක්. සීනි එක කෙලින්ම වාජනයේට එකතු කරගන්නවා. මෙතන තියෙනවා වතුර කෝප්පයක්. සීනි එක දිය වෙන්න ඇති වෙන්න වතුරත් එකතු කරගන්නවා. දැන් මේ සීනි මිශ්‍රණය නූල ඇදෙන පදමට රත් වෙන්න ඕනේ. රත් කරමු.
අතිරස හදන්න හුඟක් අය බයයි. කොණ්ඩේ කැවුම හැදුවත් අතිරස එක අතාරිනවා. ඒ වුණාට කොණ්ඩේ කැවුම් හදනවට වඩා මාර ඉක්මනට හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් කෑමක් තමයි අතිරස කියන්නේ. පදම කියලාත් මහ ලොකු දෙයක් නෑ. මම මේ හදන විදියට හදලා බලන්නකෝ. හරිම ලේසි. දැන් අපේ සීනි පැණි එක ලෑස්ති වෙගෙනයි එන්නේ. මේක නූල ඇදෙන පදමට ඇවිල්ලායි තියෙන්නේ. මේ වෙලාවේ මම මේ සීනි එකට එකතු කර ගන්නවා තලාගත්ත කරද මුංගු ඇට කීපයක්. තල පිරිසිදු තල මෙතන මම තල ග්‍රෑම් 50ක් අරන් තියෙනවා. මම තල ග්‍රෑම් 50ම එකතු කර ගන්නවා. ඊළඟට මම එකතු කරගන්නේ පැණි. මම මෙතන පැණි කාලක් අරන් තියෙනවා. පිරිසිදු පොල් පැණි භාගයක් එකතු කරනවා. ලිප ඔෆ් කරලායි තියෙන්නේ. පැණි කාලෙන් භාගයක් එකතු කරගත්තා. දැන් අපි මේ පැණි මිශ්‍රණයෙන් ටිකක් අයින් කරගන්නවා. හේතුව තමයි අපි පිටි එකතු කරද්දි මේකට පිටි වැඩි වෙන්න පුළුවන්. අපේ පදම වැරදිලා කැවුම පිපුරුනොත් ආයෙම එකතු කරලා ටිකක් අනා ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් වලට කෝකටත් කියලා අපි පැණි ටිකක් අරන් තියාගමු. මම පැණි කෝප්පයක් අයින් කරගත්තා. මේ තියෙන්නේ ගෙදර හාල් පෙඟෙන්න දාලා කොටාගත්ත තිත පිටි. හලලා නැහැ. කෙලින්ම අරගත්තා. දැන් මේ සීනි මිශ්‍රණයට මම එකතු කරගන්නවා තිත පිටි. මතක තියාගන්න මේ වෙලේ ලිප ඔෆ් කරලායි තියෙන්නේ. මෙතන තෙත පිටි කිලෝ එකක් තියෙනවා. දැන් මම පිටි ටික එකතු කරලා ඉවරයි. ලිප ඔන් කරලා අඩු ගින්දරේ ටික වෙලාවක් උයා ගන්නවා. මිශ්‍රණය මෙන්න මේ පදමට ආවයින් පස්සේ මම ලිප ඕෆ් කරගන්නවා. මොකද මේ පිටි මිශ්‍රණය නිවෙද්දි මේ තියෙන තෙත ගතිය අයින් වෙලා ටිකක් ඝන වෙනවා. ඒක නිසා මේ මට්ටමේ ලිප ඕෆ් කරගන්න මේ හොඳටම ඇති. දැන් මම තෙල් ගාගත්තු වාචනයකට මිශ්‍රණය බා ගන්නවා. සාමාන්‍යයෙන් මම නම් සාම්ප්‍රදායික කැඳේ උයන්නේ නැහැ. ඒ වුණාට හදිස්සියක් වුණොත් කියලා පාවිච්චි නොකරත් හදලා තියාගන්න එක ඇඟට හොඳයි. මිශ්‍රණේ භාජනයකට වෙන් කරලා අරගෙන ඉතින් මේ ඉතුරු කොටසට භාජනයේ වතුර ටිකක් එකතු කරලා කැඳක් හදලා තියාගමු අවශ්‍ය වුණොත් ප්‍රයෝජනෙට ගන්න. ඔන්න ඉතින් කැඳෙත් ලෑස්ති අවශ්‍ය වුණොත් ප්‍රයෝජනෙට ගමු. දැන් අපේ මිශ්‍රණය ටිකක් නිවිලයි තියෙන්නේ. ගොඩාක් නිවෙන්න ඕනෙත් නෑ. ඉතින් නිවුනම මෙන්න මේ වගේ තියෙන්න ඕනේ. භාජනයක් ලිපේ තිබ්බා. දැන් ඉතින් මේක වඩවන්න කෙසෙල් කොළ ලෑස්ති කරගෙන වැඩ ගොඩක් කරනවානේ අපි වෙනදට. අද ඒ කිසි දෙයක් කරන්නේ නෑ. මෙන්න මේ මිශ්‍රණයම වලක් හදා ගන්නවා. එතනට එකතු කර ගන්නවා පොල් තෙල් ටිකක්. මිශ්‍රණයෙන් කොටසක් ගත්තා. කැවුමකට ඇති වෙන ප්‍රමාණය මේ වලට දාලා මෙහෙම චුට්ටක් කවලම් කරලා තුනී කරගන්න. මේ බලන්නකෝ. ඔච්චරයි දැන් තියෙන්නේ රත් උණු තෙලේ දාලා බෙදගන්නේ.
වාචනේ රත් වෙලයි තියෙන්නේ. මම එකතු කරගන්නවා තෙල්. ගැඹුරු තෙලේ බෙද ගන්න. එතකොට තමයි පිපිලා ලස්සනට එන්නේ. මම ඔයාලට පෙන්නන්නම් බැදුණු කැවුමක්. මේ බලන්න. පිපිරිලාවත් කිසිම දෙයක් නැහැ. මේ අපි අතිරස හැදුවේ කැඳවත් එකතු කරන්නේ නැතුව. පේනවනේ පාට සීනි කැවුම් කියලා හිතන්නවත් බෑ. ඔන්න මටත් කැඳ එකතු කරගන්න අවස්ථාවක් ඇවිල්ලා. මගේ මිශ්‍රණය වේලිලා තියෙන්නේ. මේ බලන්නකෝ. එතකොට මට බෝල හදාගන්න ටිකක් අමාරුයි. හදාගන්න බැරි නෑ. අමාරුයි. අන්න ඒ වගේ අවස්ථාවක කැමති නම් අපිට එකතු කරගන්න පුළුවන් කැඳ ටිකක්. බෝලේ හදාගන්න පුළුවන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අර නිකන් කැඩෙන ගතිය බෝලයක් හදාගන්න තියෙන අපහසු ගතිය තියෙනවනේ. මේ වෙලාවේදී අපිට පුළුවන් කැමති නම් කැඳ ටිකක් එකතු කරලා ආයෙම ටිකක් අනා ගන්න. එතකොට මේක ටිකක් අර තෙත ගතිය වැඩි වෙන නිසා ලේසියෙන් බෝල හදා ගන්න පුළුවන් අපිට. මේ බලන්නකෝ. හරිම ලේසියෙන් හරිම ඉක්මනින් හදා ගන්න පුළුවන් කෑමක් තමයි එකක් රුපියල් 90 ගානේ දීලා අපි කඩෙන් කන්නේ. මේ අවුරුද්දට නම් අනිවාර්යෙන් ඔයාලා ගෙදරදීම අතිරහ එකක් හදලා බලන්න. වරදින්නේ නැහැ. මාත් ලොකුවට අතිරහ හදන්න දෙනන් හිටිය කෙනෙක් නෙමෙයි. මෙන්න මේ විදිහට බෝලයක් ගත්තා. සැලුවා. මේ ඔච්චරයි. කේල් කොළ දාගෙන තවාගෙන එච්චර වැඩ කරන්න ඕනේ නැහැ. මේ විදිහට මිශ්‍රණය හදාගත්තාම හරි ලේසි කෙලින්ම තෙලට. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ මේවා සීනි වලින් නේ හැදුවේ. ඒක නිසා මේවා ගල්ගෙඩි බනිස් වගේද මෙලෙක්ද කියන එක. ඔන්න බලන්නකෝ. මේ බලන්න. හොඳට මෙලෙක් මේ හොඳට තියෙනවා. හැබැයි මේක හොඳටම මෙලෙක් වෙන්නේ දවස් දෙකකට පස්සේ. මේක දැන් මැටි මුට්ටියකට එකතු කරලා තියන්න ඕන. හැබැයි දැනටත් මේක හොඳට සොෆ්ට් එකට තියෙනවා. ඔන්න මම අවසාන කැවුමට වෙනකම් බෙදගත්තා. දැන් තෙල් එක බාලා අයින් කරනවා. ලිපත් මෙතනින් අයින් කරනවා. මේ තියෙන්නේ මම බෙදගත්ත ඔක්කොම කැවුම් ටික. කීප එක රස බලලා තියෙන්නේ. කැවුම් 3-4ක් කාලා මෙච්චරක් ඉතුරුයි. අපි බලමු මෙතන කැවුම් කීයක් තියෙනවද කියලා. මං ගාව ලොකු මැටි මුට්ටියක් නැති නිසා මම මැටි ඇටලියක් ගත්තා. පත්තර කොලයක් එලා ගත්තා. අපි බලමු දැන් කැවුම් කීයක් තියෙනවද කියලා. මෙතන කැවුම් 68ක් තියෙනවා. මං කාපු 3-4ත් එක්ක තෙත පිටි කිලෝ 1කින් මේ වගේ ලොකු අතිරස 70ක් හදලා තියෙනවා. මට පැණි ගියේ කාලකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් හිතන්නකෝ රුපියල් 90ක් දීලා මේ වගේ කැවුමක් කඩෙන් ගන්නවද? ගෙදරම හදලා රස බලනවද කියලා? මේක ඉතින් රසම දවස් 2-3ක් පරණ වුණාම තමයි. දැනුත් ඉතින් රසය අඩුවක් නැහැ. එහෙනම් ඔයාලා හදලා රස බලන්න ගිහින් එන්නම්. බයි.